හෙල්ලෝ ගුඩ් මෝර්නිං. ඉතින් අදත් අලුත් බ්ලොග් එකක් ඉතින් ඔයාලට අරගෙන යන්නේ මේ. ඉතින් අද ඇසල පොහොය දවසේ ඉතින් පොසොන් පොහොය වගේම ඇසල පොහොයත් දන්සල් චාරිකාව මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ ව්ලොග් එක කරන්නේ. ඉතින් දැන් ඉන්නේ අපේ ගෙවල් පැත්තේ සාමාන්‍ය ලස්සනම බෝධියක් වෙන තැනක තමයි ඉතින් ප්‍රාර්ථනා බෝධිය කියලා. ඉතින් මෙතන තමයි බ්ලොග් එක පටන් ගන්න හිතුනේ අද ඇසල පොහොය දවසේ. ඉතින් මෙතෙන් දැන් වටපිටාවේ අපේ ගම වටේ සහ මේ නගරේ අවට තියෙන දන්සල් ටිකට පොඩ්ඩක් ගන්න තමයි බලන් ඉන්නේ. ඉතින් ඔයාලත් එක්ක දන්සල් බ්ලොග් එක බෙදා ගන්නත් එක්ක තමයි අද තව ලස්සන තැනකට යන්න හිතන් ඉන්නවා එදා වගේම. ඉතින් අපි බලමු අද දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රාර්ථනා බෝධිය ගාවින අපි යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් එහෙනම් අපි යමු. දුම්තෙල්පත් දන්සලක් තියෙනවා මෙන්න මෙතන දවල් 12ට. පන්සලක් තමයි තියෙන්නේ. අපි බලමු මේ පැත්තට ගිහිල්ලා මෙතන අයිස්ක්‍රීම් දන්සලක් තිබුණා. ඊවල් දකින්න. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඕමෑල පන්සල ගාව. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ රෝල් සමග සුබ් දන්සලකට. ඉතින් අපි මේ දන්සලට ගිහිල්ලා බලමු මේ දන්සලත් කොහොමද කියලා. Anda kan lupa.
තාක්කම් අය බලමු අර පැත්තට ගිහලා තව මොනවද හම්බෙන්නේ. ඉතින් දැන් මේ ඇවිල්ලා ඉන්නේ දික්කපිටියේ වැව තැන්නට. ඉතින් ලස්සන වැවක් තමයි ඉතින් මගේ මේ ඉස්සරහ පේන්නේ. ඉතින් ඔයාලට උනත් බලන්න පුළුවන් ලස්සන වැවක් තමයි ඉතින්. ඇවිල්ලා නාන්න උනත් පුළුවන්. ඉතින් පේන දේ වටපිටාවේ ලස්සන. ඉතින් කකුල් දෙක මාළු කනවා මේ වෙලාවේ. චූටි චූටි මාළුන්ගෙන් සම්බාහනයක්. ඒ වගේම සන්සෙට් එක මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ලස්සන ටික බලන මේ පැත්තේ. අහස උනත් ලස්සනයි දීප නිල් පාට. ලස්සන පරිසරයක් මේ වෙලාවේදී. ඉන්නේ මාළු පුකුරු පිටින් ඉන්නවා නේද? ඉතින් දන්සල් වැඳ පුදාගෙන ටිකකින් ආවා දික්කපිටිය පැත්තට. දික්කපිටියේ කොත් දන්සලක් තියෙනවා. ඉතින් ඒ ගමන්ම තව වෙලාව තියෙන කී වැව තැන්නට. බලන්න ඉතින් මේ වැව තැන්නේ ලස්සන වල දකින්න ඇති. ටිකක් වෙලා ඉතින් කූල් ඩවුන් වෙන්නේ ලස්සන පරිසරයක් මේ වටපිටාව. ඔන්න යාළුවනේ පැය 3යි කාලක් විතර ඉඳලා ගත්ත පොත්තු ඉතින් මේ අද සෑහෙන වෙලා ගියා කෝලින් ගොඩක් අය පහින නිසා මිනිස්සු ගොඩක් වෙලා ගියා. ඉතින් පොත්තු දන්සලත් තුන අන්තිමට හම්බෙන්නේ. ඉතින් අපි බලමු මේකත් කාලා. ඉතින් guys දැන් මේ ඇවිල්ලා අසපුවකට අපේ පැත්තේ තියෙන ලස්සන අසපුවකට තමයි ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් රෑ වෙලාව ඉතින් මට ලොකුවට දේවල් පෙන්වන්න බැහැ. ඒත් මම ඔයාලට පුළුවන් විදියට මේකේ තියෙන අසපුවේ ලස්සන දේවල් ටිකක් ඉතින් මම ඔයාලට පෙන්වන්න. ඉතින් අද දවසේම දන්සල් ටික වන්දනා කරගෙන මේ අසපුව බලන් තමයි ආවේ. ඉතින් ළඟම තියෙන නිසා කාලෙකින් ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් ඔයාලත් එක්ක එන්න හිතුන නිසා තමයි ඉතින් මේ දැන්ටත් ආවේ. ඉතින් ලස්සන අසපුවක් මේක ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු අපේ අසපුවේ ලස්සන කොහොමද කියලා. හරියන්නේ. ඒක ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නේ. දැන් බලන්නකෝ ඒ ආනන්දයේ ජීවිතයේ සිහිතේ ඇකෝරේ හදාගන්න හැටි අද මිනිස්සුන්ගේ අනුතරයි බලුවාම ඉතින් දෙගොල්ලෝගේ ලොකු වෙනසක් මාර්ගයක්. ඒ ශ්‍රද්ධාව ගන්න ඊට පස්සේ
බුදුරජාණන් වහන්සේ ඒ කාලෙදී ධර්මානුජයක් වුණා. ඉතින් ඊට පස්සේ මෙයා ඊට පස්සේ මේ දෙමෝක්‍රසි ඒ මුසල්මේ දියුණු කරන සුදියන්ට මේ දින අනුමෝදන් කරනවා. ඒ දින යසසුවා